රට වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු 76 ශාපයේ ප්‍රධාන කොටස්කරුවෙකුට ලෝකේ මේ වගේ නායකත්වයක් රටක් බාර දුන්න එකම රට තමයි අපේ රට. බයියෝ ඉන්න රටක මේ රට මෙතනින් එහාට අපිට රටක් ගැන හිතන්න බෑ. හේතුව තමයි මේ බයියෝ තමයි දෙපැත්තට දෝල්නෙවි ඡන්ද දෙන්නේ. මේ ජනාධිපතිතුමා මේකට ඇවිල්ලා මන් දන්නේ රෙද්දක් ඇඳගෙන කතා කරාද රෙද්දක් නැතුව කතා කරාද කියලා මට කල්පනා වෙනවා. හේතුව තමයි ජනාධිපතිතුමා දන්නේ මම ජනාධිපතිද කියලා. හේතුව තමයි ජනාධිපතිතුමාට දැන් තමයි නිින්දෙන් ඇහැරෙන්නේ. අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න. මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිල නොලත් ආණ්ඩුවක් පත් කරගත්තා. මේ ආණ්ඩුව තුළ මේ කට්ටිය මේ වගේ ක්‍රියාකාරකම් කරා. ඒ වගේම තමයි අපි දැක්ක ස්ත්‍රී දූෂණයක් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට බෝඩ් එකක් හරි මොනාරි ගහලා කිව්වොත් එimhe ඊනක දවසේ ජනතා විමුක්ති පෙරමුණෙන් එනවා ඌට වෙඩි තියනවා මරලා දානවා කටට අරක කපලා කටේ එල්ලනවා. ඒ වගේ අපි දැක්ක ඒ වගේ වැඩසටහන දැක්ක. ඉතින් මිනිස්සු මේවා ඔළුව තිබ්බනේ. Tamanට මේ රාජ්‍යයක් තුළදී මේ ගේන පිරිසවත් Tamanට කළමනාකරණය කරගන්න බෑ. මේකට එන්නේ මිනිස්සු මේ මද්ද්‍රව්‍යයට සම්බන්ධ ಭಾರತೀಯ මිනිස්සු කීප දෙනෙක් මිදියා. ක්ලීන් ශ්‍රී ලංකා මේ වගේ වැඩසටහන් 3-4ක් මෙයා කරා. මේ වැඩසටහන් ඔක්කොම ෆේල්. ඒතකොට මේ ක්ලීන් ශ්‍රී ලංකා ඒ වගේම අර ඉලව් ගණන් කරා මේ වගේ දේවල් ගොඩක් තිබ්බනේ. හැබැයි මේ ඔක්කොම ෆේල්. ඒතකොට මේ රටේ මිනිසුන්ගේ සල්ලිනේ ගියේ. මම මේ ජනතාවට කියන්නේ මම මේ රට මේ මද්ද්‍රව්‍ය වලින් තුරන් කරා ගුණා අන්න ජනතාව අප්පුඩි ගාලා විසිල් ගන්න පුළුවන්. මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේවා මෙච්චර වැඩි වුනේ. වෙන කිසිම ආණ්ඩුවක මේ තරම් මේ කුඩු අයිස් වැඩි වුණේ නැහැ. අයිබෝන් රාවණ එළදීසි අපේ YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක ඔබන්න, comment කරන්න, share කරන්න. අද අපි මාතෘකාව බවට පත් වෙන්නේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අපේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමා විසින් උත්සවාශ්‍රයෙන් ජනතාවට කිව්වා අපි දැන් අද මද්ද්‍රව්‍ය තුරන් කරනවා, මද්ද්‍රව්‍ය අල්ලනවා, මද්ද්‍රව්‍ය ගේන මිනිස්සු අපි අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම මේ රාජ්‍යයට යටින් කළු රාජ්‍යයක් තියෙනවා වගේ කතා ටිකක් අපි දැක්කා. හරි සුන්දර කතා ටිකක්. හේතුව තමයි අපි දැක්කා මේ අපි කියනවා රට වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු 76 ශාපයේ ප්‍රධාන කොටස්කරුවෙකුට ලෝකේ මේ වගේ නායකත්වයක් රටක් බාර දුන්න එකම රට තමයි අපේ රට. වෙන කිසිම රටක් මේ වගේ විපක්ෂයේ ඉඳලා 71 ශාපයේ ප්‍රධාන කොටස්කරුවෙක් කියන්නේ ඒ 76ෙම කිසිම වැඩක් නොකර කරන්න දුන්නේ නැහැ. හැම දෙයකම උද්ඝෝෂණ කරා. මිනිස්සු පාරට දැම්මා. ශිෂ්‍යෝ පාරට දැම්මා. මේ රටේ සංවර්ධනයේ සම්පූර්ණම කඩාකප්පල් කරන්න උදව් කරපු මේ 76 ශාපයේ වෙන කවුරුත් මේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් මේ වගේ ලෝකේ මේ වගේ නායකයෙක් ලෝකේ උගත් බුද්ධිමත් මිනිස්සු කවදාකවත් පත් කරගන්නේ නැහැ. අපේ ඉන්න බයියෝ ඡන්දෙ දෙන්නේ තමන්ගේ පාටනේ ඡන්දෙ දෙන්නේ. තමන්ගේ පාට නම් තමන්ගේ වාමාංශික නම් මේකට තමයි ඡන්දෙ දෙන්නේ. ඉතින් මේ වගේ බයියෝ ඉන්න රටක මේ රට මෙතනින් එහාට අපිට රටක් ගැන හිතන්න බෑ. හේතුව තමයි මේ බයියෝ තමයි දෙපැත්තට දෝල්නෙවි ඡන්ද දෙන්නේ. රටට වැඩක් කරන උගත් බුද්ධිමත් ඒ වගේම ප්ලෑනින් එකක් තියෙන. ඒ කියන්නේ මොකද්ද මේ රට දියුණු කරන්න තියෙන ස්ටෙප් බයි ස්ටෙප් කොහමද යන්නේ කියලාවත් නොදන්න රටකට තමයි අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හේතුව තමයි මේ අවුරුද්දක් වගේ කාලයක් තුල ඇවිල්ලා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මේ ජනාධිපතිද කියලා. ඒකට හේතුව තමයි මේ ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිතුමා ඇවිල්ලා අවුරුද්දකට පස්සේ ඇවිල්ලා කියනවා මම මේ රටේ මද්ද්‍රව්‍ය තුරන් කරනවා. ඒක මම කල්පනා කරා මේ ජනාධිපතිතුමා නෙවෙයිද මේ කතා කරන්නේ අලුත් ජනාධිපති කෙනෙක්ද කියලා. ඒ ජනාධිපති කෙනෙක් රටක බලය දුන්නට පස්සේ මේකේ තියෙන අමාත්‍යාංශ බර ගානක් තියෙනවානේ. මේ අමාත්‍යාංශ එකින් එකට බෙදෙනවා. ත්‍රිවිධ හමුදාව ඉන්නවා, පොලිසිය ඉන්නවා, ඒ වගේම සෞඛ්‍ය ඇමති ඉන්නවා, දීවර ඇමති ඉන්නවා, කෘෂිකර්ම ඇමති ඉන්නවා, මහා මාර්ග ඇමති ඉන්නවා. මේ වගේ ඇමති වල ගොඩාක් බෙදෙනවා. මේ බෙදුනාම එක එකනට මේ එක අමාත්‍යාංශ බාර දෙනවා කියන්නේ මේ අමාත්‍යාංශ තුල ඒව කරන්නේ. ඒක මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පොලිසිය ත්‍රිවිධ හමුදාව තමයි මේකට සම්බන්ධ. ඒතකොට මේ ජනාධිපතිතුමා මේකට ඇවිල්ලා මන් දන්නේ රෙද්දක් ඇඳගෙන කතා කරාද රෙද්දක් නැතුව කතා කරාද කියලා මට කල්පනා වෙනවා. හේතුව තමයි ජනාධිපතිතුමා දන්නේ මම ජනාධිපතිද කියලා. හේතුව තමයි ජනාධිපතිතුමාට දැන් තමයි නිින්දෙන් ඇහැරෙන්නේ අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න. මේක හරි හතර බීරි කතාවක්නේ. මේ ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න. මේ අවුරුද්දක් ගියාට පස්සේ. හැබැයි ජනාධිපතිතුමා දන්නේ නැහැ තමන්ගේ අමාත්‍යාංශය තුල තමන් මේ බෙදපු අමාත්‍යාංශය තුළ මේ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න අමාත්‍යාංශය තුළ තියෙනවා කියලා. ඒ වගේ තමයි ජනතාව ඡන්දෙ දුන්නේ මේ කෘෂිකර්මාන්තයේ සෞඛ්‍ය මේ හැමදේමත් එක්ක ජනාධිපතිතුමාට මේ රට බාර දුන්නේ මේ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න කියලා ජනාධිපතිතුමා දන්නේ. ඒකට තියෙනවා මේ අපි දැක්ක 88 89 කාලේ අපි දැක්කා ගම්වල මේ කසිප්පු රහ තමයි ගොඩක් තිබ්බේ. ඒතකොට මෙහෙම තිබ්බම ආයේ ගුලි තිබ්බා ගංජා තිබ්බා.
නමුත් මේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී සංවිධානයේ විසින් ඒ කට්ටිය නිල නොලත් ආණ්ඩුව පවත්වාගෙන ගියා. ඒතර මේ ආණ්ඩුව පවත්වාගෙන ගියපුවම රාවික්කාම ඒ රාවි කුණපු මිනිහාගේ ගෙදරට ගිහිල්ලා ඒ මිනිහාට වෝනින් එකක් දෙනවා. හෙට උදේට බෝඩ් එකක් අල්ලලා මං ආයෙ රාවි කුණන්නේ නැහැ කියලා හන්දියක ගෙනල්ලා තියලා බෝඩ් එකක් එල්ලන් කියලා රාවි කුණන්නේ නැහැ කියලා. ඒ වගේම ගංජා විකුණපුවාමත් එමයයි හැලි අරක්කු විකුණපුවාමත් එමයයි අරක්කු සීල් අරක්කු වලින් විකුණපුවාමත් මේ වගේ මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිල නොලත් ආණ්ඩුවක් පත් කරගත්තා. මේ ආණ්ඩුව තුළ මේ කට්ටිය මේ වගේ ක්‍රියාකාරකම් කරා. ඒ වගේම තමයි අපි දැක්ක ස්ත්‍රී දූෂණයක් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට බෝඩ් එකක් හරි මොනාරි ගහලා කිව්වොත් එමේ ඊනක දවසේ ජනතා විමුක්ති පෙරමුණෙන් එනවා ඌට වෙඩි තියනවා මරලා දානවා කටට අරක කපලා කටේ එල්ලනවා. ඒ වගේ අපි දැක්ක ඒ වගේ වැඩසටහන දැක්ක. ඉතින් මිනිස්සු මේවා ඔළුව තිබ්බනේ. මේ 88 89 කාලේ පොඩි දරුවන්ට උනත් මේවා තිබ්බා. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ ඒතකොට බීලා කෑ ගහගෙන යන්න බෑ. කෑ ගහගෙන ගියොත් ඊනක දවසේ එනවා ඇවිල්ලා බෝඩ් එකක් එල්ලන් එන්න ඕන. ගෙදර රණ්ඩු වෙන්න බෑ. රණ්ඩුනොත් එම මේ නිලනොලත් ආණ්ඩුව ඇවිල්ලා ඔවුන්ට දඬුවම් කරනවා. මේ වගේ ඒවා තිබ්බා. ඒතකොට ජනතාව කල්පනා කරා මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ආවට පස්සේ මේවා නැති කරයි කියලා. ඉතින් මේවා නැති කරයි කියන එක ජනතාව ඔළුව තිබ්බව. ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ තුල ඒ මිනිස්සු ගොඩාක්ම සීලයිසලත් හිටියේ නෑ. නමුත් ඒ කාලේ තුල මේ ජනතා විමුක්ති පෙරමුණ කරපු සමහර දේවල් තුල මිනිසුන්ට ප්‍රසාදයක් ඇති වෙලා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණ ගැන. ඉතින් ජනතා විමුක්ති පෙරමුණට ඒක තමයි ඡන්දය දුන්නේ. ඒත් නිල නොනත් කාලෙත් මේ කට්ටියට පුළුවන් නම් රා ටික අරක්කු ටික කසිප්පු ටික නවත්තන්න මේ ජනාධිපතිතුමා අවුරුද්දකට පස්සේ නිින්දෙන් ඇහැරුණා වගේ කියනවා. ඔව් මම මද්ද්‍රව්‍ය නිවාරණය කරනවා. මේක හරි පුදුම කතාවක් බවට පත් මම බැලුවා මේ මොකද්ද මේ ජනාධිපතිතුමා කියන්නේ. මෙයා මේ නිින්දෙන් නැගිට්ටද කියලා. ලොකු රැස්වීමක් පවත්වලා ඒකට පොලිස්කාරයෝ ඉන්නවා. ඒ වගේම බාර් අයිතිකාරයෝ ඉන්නවා. මද්ද්‍රව්‍ය ගේන මිනිස්සු ඉන්නවා. මේ ඔක්කොම ගෙනල්ලා මෙයා මාධ්‍ය සංදර්ශනයක් කරනවා. අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න කියලා. හැබැයි මේකට සම්බන්ධ වෙච්ච මේ ಭಾರತೀಯ මිනිස්සු මේ මද්ද්‍රව්‍යයට සම්බන්ධ මිනිස්සු මේ සාකච්ඡාවට ඇවිල්ලා තිබ්බා. ඒතකොට මේ අනුර කුමාරට බෑ. තමන්ට මේ රාජ්‍යයක් තුළදී මේ ගේන පිරිසවත් තමන්ට කළමනාකරණය කරගන්න බෑ. මේකට එන මිනිස්සු මේ මද්ද්‍රව්‍යයට සම්බන්ධ ಭಾರತೀಯ මිනිස්සු කීප දෙනෙක් හිටියා. ඒ මද්ද්‍රව්‍යයට සම්බන්ධ මිනිස්සු හිටියා. ඒ වගේම පොලිස් නිලධාරීන් හිටියා. මේ මද්ද්‍රව්‍යයට උදව් කරන නාකොටික් එක අපිට අහලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා මේවට ගොඩක් පොලිසිය නිලධාරීන් සම්බන්ධයි කියලා. ඉතින් මේ වගේ දේවල් තියෙදි මේ පිරිසවත් ගේන්න නැතුව පුළුවන් ජනාධිපතිතුමාට මේ වගේ සාකච්ඡාවක් කරන්න. හැබැයි මේ සාකච්ඡාව කරන්න ඕනේ මේ ජනාධිපතිතුමා මේක නැති කරලා. ක්ලීන් ශ්‍රී ලංකා මේ වගේ වැඩසටහන් 3-4ක් මෙයා කරා. මේ වැඩසටහන් ඔක්කොම ෆේල්. එතකොට මේ ක්ලීන් ශ්‍රී ලංකා ඒ වගේම අර ඉලව් ගණන් කරා මේ වගේ දේවල් ගොඩක් තිබ්බනේ. හැබැයි මේ ඔක්කොම ෆේල්. එතකොට මේ රටේ මිනිසුන්ගේ සල්ලිනේ ගියේ. කවදාද දවසක මේ ආණ්ඩුව පරාජයට පත් වුණාට පස්සේ ජනතාව අනිවාර්යයෙන්ම මේ රටේ මිනිසුන්ගේ මේ සල්ලි විනාශ කරපු එකට බොරු ප්‍රොජෙක්ට් කරපු එකට මිනිස්සු අනිවාර්යයෙන්ම මේ මිනිසුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම මිනිස්සු අධිකරණයට යනවා. මේ මිනිසුන්ට විරුද්ධව නඩු දානවා. එතකොට දැන් මේ ජනාධිපතිතුමා ෆේල්නේ. දැන් කරන්න දෙයක් නැහැ. ඇමරිකාවේ ජනාධිපති බලයට පත් වෙලා ට්‍රම්ප් පළවෙනි සතිය තුල ඇග්‍රීමන්ට් 75ක් අස්සම් කරනවා. එයා බලයට එන්න කලින් ඒ කටි උත්තරීතර මණ්ඩලය හරි මොකක් කර එකතු වෙලා ඒ කට්ටියව හදලා තිබ්බ. නැත්නම් ඇවිල්ලා සතියක් තුල දවස් 7ක් තුල ඇවිල්ලා ජනාධිපතිතුමාට ඇග්‍රීමන්ට් 75ක් වගේ අස්සම් කරන්න බෑනේ. එතකොට දැන් මේ ආණ්ඩුවටත් උත්තරීතර නායකයෙක් ඉන්නවා කියනවා. ඒ නායකයා එතකොට දැන් මේ කට්ටිය මේවවත් හදලා තිබ්බද? මේ මාලිමාව කියන ආණ්ඩුව බලයට එන්න කලින් දැන් මේවා හදලා තිබ්බද? ඉතින් ඒවත් හදලා නැහැනේ. ඒතකොට මේවා හදලා නැතුව අද ඇවිල්ලා කියනවා ඔව් අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරා. හැබැයි මේකට ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරා. හැබැයි මේ කෝටි ගාණක් වියදම් කරන්නේ ජනතාවගේ සල්ලිනේ. ඒතකොට මේ ජනාධිපතිතුමා දන්නේ නැහැ මම ජනාධිපති කියලා. ඒතකොට මේ ඉන්න ආවට පස්සේ මෙයා මේක කරන්න තිබ්බේ මේ මද්ද්‍රව්‍ය නිවාරණය කළා. යම්කිසි පාලනය කරලා කොළඹ ගත්තත් මානුවර ගත්තත් අනුරාධපුරේ ගත්තත් මෙයාට තිබ්බ සංඛ්‍යා ලේඛන ගෙනල්ලා ඒ දත්ත අනුව ඉදිරිපත් කරන්න. මම එන්න කලින් මෙච්චර මේ මද්ද්‍රව්‍ය තිබ්බා. මේ වගේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ හිටියා. මම ඒ ජාවාරම්කාරෝ ඔවුන් අත්අඩංගු කරන් උට නඩු දාලා තියෙන මෙච්චර මේ නගරේ නුවර නගරේ මෙච්චර කොළඹ නගරේ මෙච්චර අනුරාධපුර නගරේ මෙච්චර පොළොන්නරුව නගරේ මෙච්චර මේ වගේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ මම අල්ලලා තියෙන මේ අවුරුද්ද තුල. ඒතකොට මම මේ අද ඇවිල්ලා මම මේ ජනතාවට කියන්නේ මම මේ රට මේ මද්ද්‍රව්‍ය වලින් තුරන් කරා ගුණා අන්න ජනතාව අප්පුඩි ගාලා විසිල් ගන්න පුළුවන්. දන්නවා කන්ටේනර් 323ක් මේ 323 කියන මද්ද්‍රව්‍ය ආවා කියලා කියනවා. ආයුධ ආවා කියලා. හැබැයි මේ ජනාධිපතිතුමාගේ මේ සාකච්ඡාවේදී මේ ජනතාව ආමන්ත්‍රණය කිරින්ද කො ජනාධිපතිතුමා කිව්වා මේ කන්ටේනර් 323 ගැන මොනවද සඳහන් කරේ? මේකේ කුඩුවාවද මේකේ ආයුධාවද
ඒවා කොයි වගේද ඒවා අපි දැන් පරීක්ෂණ පවත්වලා අපේ ආණ්ඩුව කාලේ තමයි අපි ඒවා පරීක්ෂණ පවත්වලා ඒකේ කුඩු මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒවා කුඩු අල්ලලා තියෙනවා. ඒවා කියන්නේ නැහැ. ඒ මේ අර නිින්දෙන් නැගිට්ටා වගේ ඇවිල්ලා මිනිස්සු පිරිසක් ගෙනල්ලා මෙයා එන්න බයිලා ටිකක් ගන්න. මේ බයිලට තවත් මිනිස්සු රැවටෙන්නේ නැහැ ජනාධිපතිතුමා. ඔබතුමාට රාජ් පොලිසියක් තියෙනවනේ. ඔබතුමායි රාජ් පොලිසිය දාලා මේ සියලු බන්ධනාගාර කින්න එක චෙක් කරලා බලන්න. කවුද කුඩු ගේන්නේ? කොච්චර කුඩු තියෙනවද? කොච්චර අයිස් තියෙනවද කියලා බලන්න. කොච්චර ටෙලිෆෝන් භාවිතා කරනවද කියලා බලන්න. ඒතර මේ බන්ධනාගාර ළමයි බන්ධනාගාර ගත වුණාට පස්සේ මේ කියාසේ තමන් ගෙදර හිටියට වැඩිය කුඩු ගහනවා. ඒතර මේ බන්ධනාගාර අවශ්‍ය නැහැනේ. ඇයි මේ බන්ධනාගාර වලට අපේ මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කණ්ඩ බොණ්ඩ දීලා බන්ධනාගාර පවත්වන්නේ මොකද? ඒව දඬුවම් ලබනවා නම් කොහොමද දඬුවම්? මේ ඒ වගේ ඇස්සෙත් මේ කුඩුකාරවන්ට වෙනම සල්ලිකාරවන්ට වෙනම වාට්ටු දාගෙන ඉතින් එහෙම තියෙන්නේ මේ වගේ ඇස්සේ. ඔබතුමා පොඩක් හොයලා බලන්න මේ අපි කියන කතා ඇත්තද බොරුද කියලා හොයලා බලන්න. අපි කියන කතා බොරු නම් අපිට දඬුවම් කරන්න. මේ සියලු බන්ධනාගාර වල කුඩු පිරීලා තියෙන්නේ. ඒක කවුද කුඩු ගෙනියන්නේ? මේ රටේ ජනතාව නෙමෙයි මේ බන්ධනාගාර වල නිලධාරීන්මයි මේ කුඩු ගෙනියන්නේ. එතකොට මේ කුඩු ගෙනියනවා නම් මේ නිලධාරීන් ඇයි මේ පිළිබඳව රාජ් පොලිසියවත් දාලා හොයන්නේ නැත්තේ? අනිත් සියලු දේවල් හොයන්න පුළුවන් නම් මේවා හොයන්න පුළුවන්. එතනින් කුඩු ටික නැවතුනොත් එතනින් යාට මේ රට හදන්න පුළුවන්. බන්ධනාගාරය තුල කුඩු යනවා නම් ඒක බන්ධනාගාරය තුල කුඩු අයිස් තියෙනවා නම් මේ රට ඇත්තටම ජනාධිපතිතුමනි හදන්න බෑ. ඒ නිසා ඔබතුමාගේ ওই වැඩසටහන තමන්ගේ ඕඩියන් එක තමන්ට ගිරිලා ඉච්ච මිනිස්සු මේ මං අලුත් වැඩසටහනක් කරනවා කියන එක කියන්න ඔබතුමා උත්සාහ කරාට ඔබතුමා ඔය කරන වැඩේ සාර්ථක නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේවා මෙච්චර වැඩි වුනේ. වෙන කිසිම ආණ්ඩුවක මේ තරම් මේ කුඩු අයිස් වැඩි වුණේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව මේ කුඩු සම්බන්ධව කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ වගේම අර 323 කතාවත් මම කන්ටේනර්ස් වල කියන්නේ කිව්වෙත් ඒකයි. ඔබතුමා ඒ පිළිබඳව කිසිම අදහසක් ප්‍රකාශ කරේ නැහැ. ඉතින් ඔබතුමා ෆේල්. ඔබතුමා හිතන්න එපා විසිල් එකක් ගැව්වට තමන්ගේ කාඩාරුවරු අප්පුඩි ගැව්වට ඔබතුමාට එකගයි කියලා. ඔබතුමාටත් බොරු කරලා තමන් උපාධිධාරීන් කියලා තමන් පිටරටවල තමන්ට උපාධි තියෙනවා කියලා බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන තියෙනවා. ඒ වගේම ඕකේ ස්ත්‍රී දූෂකයන් ඉන්නවා. ඒ වගේම වංචාකාරයන් ඉන්නවා. ඒ වගේම කුඩු ගෙන්නපු මිනිස්සු ඉන්නවා. කුඩු ගේන මිනිස්සු ඉන්නවා. පළාත් පාලන ආයතනවලත් ඉන්නවා. ඔබතුමා මේ රටට දෙයක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා ඔබතුමාට තිබ්බේ ඔය ස්ටේජ් එක තුල නැගලා මගේ පක්ෂය තුල ඉන්න බොරුකාරයෝ වංචාකාරයෝ හොරු කුඩුකාරයෝ ගංජා විකුණනුන් අරක් විකුණනුන් මං ඉස්සෙල්ලා අයින් කරනවා කියලා ලිස්ට් එකක් කියලා ජනතාවට ඔබතුමා දැන්වත් ඉදිරිපත් කරා නම් රටේ ජනතාව පිළිගන්නවා. ඔබතුමා අදවත් මේ අවුරුද්දක් ගිහිල්ලවත් මගේ පක්ෂය පිරිසුදු කළා මං ඉස්සෙල්ලාම පටන් ගන්නවා කියලා. නමුත් ඔබතුමා ඒක කරන්නේ නැහැ. ඔබතුමා රාජ්‍ය පාලනය ගැන දන්නේ නැහැ. ඔබතුමා රාජ්‍ය පාලනයේදී ෆේල්. ඒ නිසා ඔබතුමාට තව බොහෝ කාලයක් ඔබතුමාට සහ ඔබතුමාගේ පක්ෂයට මේ රටේ මේ රාජ්‍ය පාලනය කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මේ රාජ්‍ය පාලනය තුල මිනිස්සු කැරලි ගන්නවා, මිනිස්සු ඒක රාශි වෙනවා, මිනිස්සු ඊටාම දුක් විඳිනවා, මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිකමක් දැන් ඇති වෙලා තියෙන්නේ. එක පැත්තකින් මත්ද්‍රව්‍ය එක පැත්තකින් කන්න බොන්නේ නැහැ. ඒ සියලු දේවල් ආර්ථිකයේ මා විශාල විදිහට කඩා වැටීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේවට පිළියම් යොදන්න නැතුව ඔබතුමාගේ මාධ්‍ය සංදර්ශනය දැන්වත් නවත්තන්න. එසේ කියමින් අද අපි අපේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. තවත් අලුත් වැඩසටහනකින් ඔබ තමන්නාන්සලා හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබ තමන්නාන්සලාට ආයිබෝවන් තෙරුවන් සරණයි.